නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු කියන්න ශ්‍රද්ධාවන්ත කාර්මික වාසනාවන්ත බෞද්ධ පින්තුනි ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන්න ලැබුණ උතුම් ශ්‍රී සද්ධර්මයේ තාසුළු වේලාවක දේශනය කිරීමට. ඉතින් මා බලාපොරොත්තු වෙනවා ඊට පෙර ධර්ම අවවාදයක් දීම. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ලැබුණා බණ අහන අයට මෙලවදීම ආනිසංස 5ක් ලැබෙනවා කියලා කීයද? 5ක් ලැබෙනවා කියලා දේශනා කරන්න ලැබුණා. මොනවද මේ 5? අසුතං සුනාති, සුතං පරියෝදපේති, කාංකං විතරති, දිට්ඨිං මුජුං කරෝති, චිත්තමස්ස පසීදති. අසුතං සුනාති ඒකේ පින්නතුනේ නොයසෝදේ අසන්න ලැබෙනවා. ඒ කිව්වේ දැන් අද මම මේ මාතෘකා කරගත්ත බණ අහපු නැති කට්ටිය මෙතන ඉන්නව නේද? ඒ කට්ටියට අද මම මාතෘකා කරගත්ත බණ අහන්න ලැබෙනවා. සුතං පරියෝදපේති ආපු දේ නැවත නැවත අහන්න ලැබේ. ඒකේ පින්නතුනි දැන් මම අද මේ මාතෘකා කරගත්ත බණ අහපු කට්ටිය ඉන්නවනේ නේද? ඒ කට්ටියට නැවත නැවත අහන්න ලැබෙනවා. කම් විතරති සැක දුරු වේ. සැක දුරු වෙයි කිව්වේ දැන් ඔය පින්නතුන්ට මේ බණේ සැක තනක් කියන්න පුළුවන්. මේක අර විදියට තිබ්බේ නැත්නම් මේ විදියටද තිබ්බේ කියලා නේද? දැන් මම මේ බණ ආයෙ කියපුවාම ඒ සැකේ දුරු වෙනවද නැද්ද? දුරු වෙනවා. මේක මේ විදියටයි තිබුණේ කියලා. සැක දුරු වෙන කියද්දි මට අපේ මාසලේ වෙච්ච පොඩි සිද්ධියක් මතක් වුණා කියන්න. අපේ පන්සලේ තියෙන චෛත්‍යයක් හරිද? ඒ චෛත්‍යය පැත්තේ තමයි සෝමදී. හරිද? ඉතින් ඒකින්ද මම රැයට තනියම චෛත්‍ය ගන්න බෑ. කොහොම හරි එක දවසක් මොකද වුනේ අපේ ලොකු ආන්දරෝ මට කිව්වා ඔයා චෛත්‍ය ලයිට් මම විහාර ලයිට් නෙවෙයි කියලා. දැන් ඉතින් මම ඉතින් සෝගාදාත් කීකම චෛත්‍ය ඇතුළට ඇතුළුනා. චෛත්‍ය ඇතුළට ඇතුළුනා විතරේ සෝස්පත්තෙන් දඩ බඩෝම් ගාන සද්දයක් ආවා. ආය මම දිව්වා දිවිල්ලා කය ආන්දරෝ දුවන්නේ
වැඩිල්ලක් අය වැඩගෙන ගියා. ලොකු හාමුදුරුවෝ ළඟටම වැඩියා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ මොකද මෙච්චර වේගෙන් දුවගෙන ආවේ කියලා. ඊට පස්සේ මට බය වෙච්ච එකක් අමතක වෙලා මම ලොකු හාමුදුරුවන්ට කිව්වා ආන්නේ මම දුවනවා නෙමෙයි මම වඩිනවා කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ හරි මොකද මේ මෙච්චර වේගෙන් වැඩගෙන ආවේ කියලා. ඊට පස්සේ මම ගියා සමන පැත්තෙන් යට බඩුංග සද්දයක් ආවා. යක්කෝ ඇල්ලාද දන්නේ නැහැ. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ නෑ ඔය සෝන ඉස්සරහා රබර් රත් කොස් ගහක් තියෙන්නේ. ඒ කොස් ගහ රැට වවුල කොස් කනවා. ඔය අතරදී කොස් කුඩියක් ගන්න නැති කියලා කිව්වා. මං ඒ විශ්වාස කරේ නැහැ. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ටෝච් එක ගහලා බැලුවා. ටෝච් එක ගහලා බැලුවාට පස්සේ වවුල ගොඩාක් ඉඳලා පියාඹලා ගියා. ඔය අතරේ තව කොස් කුඩියක් යනවා. බලන්නකො මට අතනදි සැකයක් ඇති වුණා යක්කෝ හැරලා කියලා. මෙතනදි සැකේ දුරු වුණා. යක්කෝ හැරලා නෙමෙයිනේ. මොකක්ද? කොස් ගෙඩියක් කරලා නේද? කම්පං උතරති සැක දුරු වේ. දිට්ඨින් මුජුං කරෝති. ඒකේ වෙනතනේ හොඳ දැක්මක් නේද? දැක්මක් කිය අපිට පින් දකින්න පුළුවන් වෙනවා. පව් දකිනවා. හැබැයි පව් පැත්තට වැඩි යන්නේ නැහැ. චිත්තමස්ස පසීදති. සිත පහදී. සිත පහදිනා කියලා අපි අඳුරගන්නේ කොහොමද? සිත පහදිනා කියලා අපි අඳුරගන්නේ කොහොමද? අපිට හැම වෙලාවෙම බණ අහන්න ඕනේ නේද? තප්පරයක්වත් නිකන් ඉන්න බෑ. හැම වෙලාවෙම බණ අහන්න ඕනේ. ඒකයි මේ සිත පහදිනවා කියලා කියන්නේ. ඉතින් දැන් ඔය පින්වතුන් බණ ඇසීමේ ආනිසංස පහ ගැන දන්නවා නේද? බණ ඇසීමේ ආනිසංස ගැන කතා කර යද්දී මම ලස්සන කතාවක් මතක් වුණා කියන්නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ කොසල් රජුගේ රජ කෙනෙක් හිටියා. කවුද? කොසල් රජු කියලා රජ කෙනෙක් හිටියා. කොසල් රජුගේ දිනම මහලා කියනවා නේද? අර කඩි බඩක් තියෙන රජුරෝ. ඉතින් මේ කොසල් රජුගේ රටේ එක්තරා ප්‍රදේශයක ආරවුලක් ඇති වුණා. මොකද්ද? ආරවුලක් ඇති වුණා. ආරවුලක් කියන්නේ රාණ්ඩුවක්. එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් නේද? ඉතින් මේ විදිහට ආරවුලක් ඇති වුණා. ඉතින් පින්නතුනේ මේ ආරවුල විසඳන්නේ කාටවත් මේ ආරවුල විසඳන්න බැරි වුණා. ඒ තරම් විශාල ආරවුලක් වුණා. දැන් කොසල් රජු ඉන්නවා. දැන් කොහොම හරි මේ ආරවුල විසඳන්නත් බැහැ. ඒකින්ද තමන්ගේ නැති ඇමතිවරුන්ට එන්නේ කියලා කියනවා මේ ආරවුල විසඳලා එන කෙනාට මං මගේ රජකම සතියකට බාර දෙනවා කියලා කියනවා. මං මගේ රජකම සතියකට බාර දෙනවා කියලා කියන්නේ. ඒකේ සියලුම ධනය, සියලුම රාජ්‍ය සැප, සියලුම බිරින්දෑවරු ඔක්කොම සතියකට බාර දෙනවා කියලා කියනවා. මෙහෙම කිව්වම ඉතින් කවුද ගන්න නැත්තේ? උපාසකමලඩි දෙයක් ගන්නවද? ගන්නවද? නැද්ද? ගන්නවනේ. ඉතින් මේ සතියකට රජකම බාර දෙනවා කියලා කිව්වා. සතියක් කියන්නේ දවස් කීයක්ද? 7ක් නේද? දවස් 7කට රජකම බාර දෙනවා කියලා කිව්වා. දැන් මෙතන හිටියා සම්දිස්ස ඇමතිය කියලා ඇමතියෙක්. කවුද?
සන්තිස්ස ඇමතියා කියලා ඇමතියෙක් හිටියා. ඉතින් මේ ඇමතියා මේ වැඩේ බාරගත්තා හරි මම මේ ආරවුල විසඳලා ඉන්නම් කියලා මේ වැඩේ බාර ගත්තා. බාර අරගෙන පින්වතුනි කොහොම හරි මේ සන්තිස්ස ඇමතියා මේ ආරවුල තියෙන ප්‍රදේශයට ගිහින් කොහොම හරි මේ ආරවුල විසඳලා නැවතත් රජමාලිගයට ආවා. දැන් රජතුමා පොරොන්දු වුණානේ සතියේ රජකම් බාර දෙනවා කියලා. ඒකින්ද මේ සම්පිස්ස ඇමතියට සතියකට රජකම බාර දුන්නා. ඉතින් දැන් මේ සම්පිස්ස ඇමතිය රජ සැප විඳ ඉද්දී අන්තිම දවසේ කලින් දවසේ කීවෙනි දවසේ තියෙනවනේ 6 වෙනි දවසේ මේ සම්පිස්ස ඇමතියට හිතෙනවා මට හෙට වෙනකන් විතරයි නේද මේ සැප තියෙන්නේ. හෙටින් පස්සේ මට මේ සැප නැහැ නේද? ඒකින්ද මම අද උපරිම සතුට වෙන්න ඕනේ කියලා මොකද කළේ? මේ සම්පිස්ස ඇමතියා හොඳටම ලිව්වා. මේ කාලෙත් එහෙමනේ. ඔය සාදු කරනවා කියලා පාඩියකදී මගුල් ගෙදරකදී මොකද කරන්නේ? බොනවා නේද? ඒක නම් කමක් නෑ කියමුකෝ. මේ කාලේ දාන ගාල්වල බණ ගාල්වල ලක්ෂණන් ඔන්න ඔගේ ප්‍රශ්න. ඉතින් මේ සම්පිස්ස ඇමතියා උපරිම සතුට වෙන්න ඕන කියලා මොකද කරේ? හොඳටම බිව්වා. බිව්වනේ ඇත්ත වශයෙන්ම බිව්වොත් නෑවා. ඒ තාම බීලා පින්නතන දැන් මේ සම්පිස්ස ඇමතියට හිතෙනවා නාට්‍යයක් බලන්න යන්න. මොකක් බලන්න යන්නද? නාට්‍යයක් බලන්න යන්න. දැන් යටාගේ පිටේ නැගලා නාට්‍ය බලන්න යන අතරතුරේදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වඩිනව සාවෘදසත් එක. දැන් සම්පිස්ස ඇමතිය මෙහෙට යනවා නම් බුදුරජාණන් වහන්සේ සාවෘදසත් එක මෙහෙට වඩිනවා. දැන් ඉතින් කුසල රජුණන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවයට අර අදාළ පිටෙන් බැහැලා බුදුරජාණන් වහන්සේට වඳිනවනේ නේද? හැබැයි පින්නතුනේ මේ සම්පිස්ස ඇමතියා බුදුරජාණන් වහන්සේ දිහා බලන්නේවත් නැතුව ගියා. දැන් බුදුරජාණන් වහන්සේ එවලම ශ්‍රාවක පිරිසට දේශනා කරනවා මෙයා අද මෙහෙම ගියාට හෙට රහත් වෙනවා කියලා කියනවා. මෙයා අද මෙහෙම ගියාට හෙට රහත් වෙනවා කියලා කියනවා. දැන් උපාසකම්මලා මේකේ ප්‍රශ්නයක් තියෙනවා නේද? මෙයා කොහොමද රහත් වෙන්නේ කියලා? තියෙනවා නේද ප්‍රශ්නේ? අපි ඉතින් ඒක හෙට බලන්න. කමක් නැහැ. නේද හෙට බලන්න. හොඳද? ඉතින් පින්නතන දැන් මේ සම්පිස්ස ඇමතියා නාට්‍ය බලන අතරතුරේදී කිව්වේ නාට්‍ය බල ඉද්දී මේ නාට්‍ය රඟපාපු ලස්සනම තරුණම කාන්තාවක් නිකම්ම මැරිලා වැටෙනවා. නිකම්ම මැරිලා වැටෙනවා. නිකම්ම කියන්නේ ආතරයක් එක දෙන්නන්න කියලා නේ. එහෙම නෑ නිකම්ම මැරිලා වැටුණා. ඉතින් වෙනතන මේ මැරිලා වැටුණාට පස්සේ දැන් මේ සම්පිස්ස ඇමතියට හරිම දුකයි. ඇයි මේ මෙතන හිටපු ලස්සනම තරුණම කාන්තාව මේ විදිහට මැරිලා වැටුනේ කියලා හරිම දුකයි. ඉතින් පහවදා උදැන්න වෙරි මතෙන්න මේ සම්පිස්ස ඇමතිය බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් බුදුරජාණන් වහන්සේ දැඟලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීනි මම ඊයේ නාට්‍යයක් බලන්න ගියා.
මේ නාට්‍ය බලන අතරතුරේදී මේ නාට්‍ය රංගපාපු ලස්සනම තරුණම කාන්තාවක් මරිලා වැටුණා. ඒ ඇයි කියලා. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ ගාථාවක මුල් පදේ දේශනා කරද්දීම මේ සම්පූර්ණ රහත් භාවයට පත් වුණා. දැන් මේ උපාසක මාතු හිතන්න එපා. ඔය බීලක් රහත්ුනේ. අපි බිව්වට මොකද වෙන්නේ කියලා හොඳ? ඔය බිව්ව කියලා රහත් වෙන්නේ නැහැ හරිද? මේ බෞද්ධ ඉතිහාසයේ බීල රහත් වුණ එකම කෙනා තමයි ඔය සම්පූර්ණ ඇමතියා. ඒත් එයා පෙර කරපු පිනක් නිසා ඉතින් ඔය බිව්ව කියලා රහත් වෙන්නේ නැහැ නේද? ඉතින් මේ සම්පූර්ණ ඇමතියා රහත් භාවයේ